දැන් අපේ මදර්බෝඩ් එක සවි කර අවසන්. මම ලෑස්ති වන්නේ අපේ ප්‍රොසෙසර් එක සවි කිරීමටයි. මේ තියෙන්නේ PT ප්‍රොසෙසර් එකක්. එය නිර්මාණය වී තිබෙන්නේ ෆෑන් එකක් මගින් සිසිල් කරන හීට් සින්ක් එකක් සමගයි. හීට් සින්ක් එක පාද 4ක් සහිතව සකසා තිබෙනවා. ඒ ප්‍රොසෙසර් එකට සවි කර සිර කිරීම සඳහා කුඩා උපාංග කීපයක් ප්‍රොසෙසර් එක සමග සපයා තිබෙනවා. මම අදාළ හීට් සින්ක් එක ප්‍රොසෙසර් එකේ ඇති සිදුරු 4 හරහා පහසුවෙන් තල්ලු කරනවා. එවිට මෙය ඉතා හොඳින් සම්බන්ධ වෙනවා. Pentium 211 වැනි අනෙක් ප්‍රොසෙසර් වල හීට් සින්ක් එක සවි කළ යුත්තේ වෙනස් ආකාරයකටය. නමුත් සවි කරන ආකාරය බොහෝ දුරට සමානය. මුල් අවස්ථාවේදීම ඒ නිවැරදිව සවි කරන්න. මග්නිසාදයට හීට් සින්ක් එක එක්වරක් සවි කරහොත් එය නැවත ගැලවීම අපහසුයි. ඔබ හීට් සින්ක් එකේ පාද 4 ප්‍රොසෙසර් එක හරහා යවූ පසු බැකින් ප්ලේට් එක මගින් හීට් සින්ක් එක ප්‍රොසෙසර් එකට හොඳින් සවි කරනවා. එය තරමක් තදින් තල්ලු කරන්නට සිදු වේවි. එවිට එය හොඳින් ලොක් වේවි. මම දැන් හදන්නේ Pentium 3 ප්‍රොසෙසර් එක මදර්බෝඩ් එකට සවි කිරීමටයි. මෙම බ්‍රැකට් දෙක ප්‍රොසෙසර් එක නියම ස්ථානයේ රඳවා තබා ගන්න. ආයමත් මම ඔබට කියන්නේ ඔබ ළඟ ඇත්තේ Pentium 3 ප්‍රොසෙසර් එකක් නෙවෙයි නම් මම ප්‍රොසෙසර් එක සවි කරන ආකාරය නිෂ්පාදකයා මගින් ඒ සැලසුම් කර ඇති ආකාරය මත රඳා පැවතිනවා. නමුත් සවි කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට සමානයි. මේ ඔබට දකින්නට ලැබෙන්නේ විද්‍යුත් සම්බන්ධක ඒවා සොකට් එක තුල ගිය පසු මේ කුඩා කට්ටය මගින් ප්‍රොසෙසර් එක සොකට් එකට තද කර තබා ගන්නවා. ප්‍රොසෙසර් එකේ ධාරයේ මැද කොටසේ ඇති කට්ටය සොකට් එක තුලට හරියාකාරව සවි ඇද්දයි කියා තහවුරු කරගන්න. ප්‍රොසෙසර් එකේ විද්‍යුත් සම්බන්ධක තීරුවේ සොකට් එකේ නියමිත පැත්තට ගැලපුණ විට ප්‍රොසෙසර් එක සොකට් එක තුලට තද කරන්න. දැන් ප්‍රොසෙසර් එක ඉතා හොඳින් සවි තිබෙනවාද කියා තහවුරු කරගන්න. මේ තියෙන්නේ හීට් සින්ක් ෆෑන් එකේ කනෙක්ටර් එක. ATX ආකාරයේ මදර්බෝඩ් එකක එකිනෙකට වෙනස් වර්ගයේ කනෙක්ටර්ස් සවි කරන ස්ථාන 3ක් තියෙනවා. හීට් සින්ක් එකක අදාළ කනෙක්ටර් එක සවි කරන්නේ රතු පැහැති පින් 3 හෙඩ් එකට. RAM සම්බන්ධ කරන ස්ලොට් සහ ප්‍රොසෙසර් එක සවි කරන ස්ලොට් එක අතර තමයි මෙම හෙඩ් එක පිහිටා තිබෙන්නේ. සාමාන්‍යයෙන් එය බෝඩ් එකේ මත හොඳින් පේනවා. හරියට මේ වගේ. මේ තියෙන්නේ මෙමරි චිප් එක. ඔබට දක්නට ලැබෙනවා සොකට් එකේ ධාරයේ කට්ට දෙකක් සකසා තිබෙන බව. ඒ නිසා RAM කාඩ් එක සොකට් එකට සවි කළ හැක්කේ එක් ආකාරයකට පමණයි. එම සොකට් එකේ ඇති කට්ට සහ RAM කාඩ් එකේ ඇති කට්ට එකිනෙක ගැලපීමෙන් පසු ඒ සවි කිරීමට ඔබ වග බලා ගත යුතුයි. ඒ නිසි ලෙස සවිවන්නේ ඒ සොකට් එක තුලට සිර වූ විටයි. RAM එක සවි කර අවසන් කිරීමෙන් පසු එය නිසි ලෙස සවි කර ඇතිදැයි බැලිය යුතුයි. ඒවා සවි කිරීමේදී ඔබ සොකට් වල අංක අනුපිළිවෙල අනුගමනය කළ යුතුයි. ඒ වගේම RAM කාඩ් කීපයක් සවි කරනවා නම් ඒවා අනුපිළිවෙලට සවි කළ යුතුයි. පළමු සොකට් එක පළමු RAM chip එක සවි කළ යුතුයි. එහිදී වැදගත් වෙනවා ඔබගේ මැනුවල් එක අධ්‍යයනය කිරීම. එහි දැක්වෙනවා මොන සොකට් එකටද පළමුවෙන් chip එක සවි කළ යුත්තේ කියා. සහ එසේ කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ඔබ විසින් RAM එක සඳහා හරි සොකට් එක තෝරාගත් විට සොකට් එක දෙපස chip එක හිර කරන උපාංග කොටස් දෙක ඉහළට ඔසවා සොකට් එක තුලට RAM chip එක තද කළ යුතුයි. දැන් සියල්ල හරි. දැන් RAM chip එක හොඳින් සවි වී ඇති බව තහවුරු කරගන්න.